කොහොමද ඔයාලට අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ ලස්සන ෆ්‍රොක් එක කොහොමද ලේසියෙන්ම මහගන්නේ කියලා. අපි බලමු මේ ෆ්‍රොක් එක කොහොමද මහගෙන තියෙන්නේ කියලා. ඔයාලට පේනවද මේකේ මේ උරහිසට මේ වගේ පටි දෙකක් තමයි දාගෙන තියෙන්නේ. ෆ්‍රන්ට් එකෙන් මේ විදිහට ඉස්සරහින් ගැදර් කරගෙන තියෙනවා. ඊට අමතරව A-line ස්කර්ට් දෙකක් තමයි දාගෙන තියෙන්නේ. මෙතන තියෙනවා යට තියෙනවා කොට A-line ස්කර්ට් එක, උඩින් තියෙනවා උඩ A-line දිග ස්කර්ට් එක. මේක ඉනෙන් ටිකක් රැලි වෙලා සයිඩ් එකෙන් ඕපන් එකක් දාගෙන තිනවා. බැක් එක මේ විදිහට තමයි තියෙන්නේ. මේ ගවුම මහාන මම ආද අරගෙන තියෙන්නේ මාස මැටීරියල් එක. මේක බෝඩර් මැටීරියල් එකක්. යාර 3ක් අරන් තියෙනවා 60 පළලින්. මම මුලින්ම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේකේ ස්කර්ට් කොටස් දෙක කපා ගන්න කියලා. එතකොට මේකේ උඩට එන දිග ස්කර්ට් කොටසට තමයි මම බෝඩර් එක දාගන්නේ. කොට ස්කර්ට් එකට මම බෝඩර් එක ගන්නෙ නැහැ. ඔයාලට මේක ඔයාලගේ රෙද්ද ඩිසයින් එක අනුව කපා ගන්න පුළුවන්. දාගෙන තියෙනවා. මම මේකෙදි මුලින්ම කපන්නේ මේකේ දිග සාය කොටස. දිග සාය කොටස කපනකොට ඔයාලට පේනවා මම මේකේ මේ පැත්තට මේ නැම්ම තියෙන්නේ. මෙතන තියෙනවා නැමි දෙකක්. මෙතන තියෙනවා මේ විදිහට වාටි දෙක. අපිට මේකේ බලවාටිය කෙලින් අතර කපන්න නැහැ. අපි බලවාටිය ඇඳුමේ හරසට පැත්තට තමයි තියෙන්නේ. මොකද මේක බෝඩර් එකක් නිසා. මෙතනදි මම රෙදි කොටස නවාගෙන තියෙන්නේ බලවාටි වලින් දෙකට නවලා A-line සාය කොටස කපා ගැනීමට අවශ්‍ය ප්‍රමාණය තමයි නැවත දෙකට නවලා තියෙන උතන වාටි කොටස් දෙකත් එක්ක. ඒ කියන්නේ එකපාර දිග සාය කොටස් දෙකම කපන්න තමයි මම මෙතන රෙද්ද නවාගෙන තියෙන්නේ. මම මේකේ බලවාටියේ තියෙන මේ නූල් ගතිය යන්න යටින්ම රේඛාවක් ඇඳ ගන්නවා. මම මේ ඇඳේ මගේ වාටිය රේඛාව. වාටියේ ඉඳලා ඉහළට තමයි මම මගේ සාය උස ලකුණු කරන්නේ. සාය උසට අඟල් 1මාරක් එකතු කරලා මම සාය උස ලකුණු කරගන්නවා. ඔයාලා මේක බෝඩර් රෙද්දක් නෙවෙයි නම් ඉන රේඛාව ඇඳලා ඉනේ ඉඳලා පල්ලෙහාට ඔයාලට උස ලකුණු කරන්න පුළුවන්. බෝඩර් රෙද්දක් නිසා තමයි මම වාටියේ සිට ඉහළට ඉන උස ලකුණු කරේ. ඊළඟට ඉන රේඛාව ඉඳලා පහළට ඔයාලගේ උකුල දක්වා උස ලකුණු කරන්න. එතනින් හරහට උකුල් රේඛාව ඇඳ ගන්න. ඊළඟට අපි කරන්නේ ඉන රේඛාව ඉනවට මෙම්ම ලකුණු කරන එක. ඔයාලට ඉනවට රැලි අවශ්‍ය නැත්තම් දිග සායේ ඉනවට මෙම්ම 4ට බෙදලා අඟල් 1මාරක් එකතු කරලා ලකුණු කරන්න. ඔයාලට ඉනට රැලි ටිකක් අවශ්‍යයි නම් ඔයාලට පුළුවන් ඉනවට භාගයක් එකතු කරලා ඒන පිළිතුර 4ෙන් බෙදලා ඉන රේඛාවේ ලකුණු කරන්න. රැලි ගොඩක් ඕන නම් ඔයාලට පුළුවන් ඔයාලගේ ඉනවටට තවත් ඉනවටක් එකතු කරලා ඒන පිළිතුර 4ෙන් බෙදලා ඉන රේඛාවේ ලකුණු කරන්න. මගේ ඉනවට 30යි මම ඒකට ඉනවට භාගයක් එකතු කරනවා. එතකොට මට ලැබෙන පිළිතුර 45යි. ඒ පිළිතුර මම 4ට බෙදලා ඉන රේඛාවේ ලකුණු කරනවා. ඔයාලට බෙදන ගණන් ඔයාලට ටේප් එකෙම මේ විදිහට බෙදා ගන්න පුළුවන් හරිම ලේසියෙන්ම. මහුම් වාසි අඟලකුත් ඉදිරියට ලකුණු කරනවා. ඉන ගානටම ගන්නවා නම් ඔයාලා ඒ කියන්නේ ඉනට රැලි එන්නේ නැත්නම් ඔයාලා උකුල රේඛාවේ උකුල වටමින්ම 4ට බෙදලා මහුම් වාසි 1මාරක් එකතු කරලා ලකුණු කරන්න. එහෙම නැත්නම් මේ උකුල රේඛාවේ මිම්ම අවශ්‍ය නැහැ. මොකද ඔයාලා කොහොමත් ඉන වැඩිපුර තියාගන්න නිසා අපිට උකුල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉන රේඛාවේ ඉනවට මිම්ම ලකුණු කරගෙන ඔයාලට පුළුවන් කෙලින්ම මේක වාටිය දක්වා A-line shape එකට ඇඳ ගන්න. වැදගත්ම දේ තමයි මෙන්න මේ වගේ A-line ස්කර්ට් එකක් යනකොට අපි අනිවාර්යෙන් වාටිය හැඩ කර ගන්න ඕනේ. ඔයාලට පුළුවන් මෙතන ඉඳලා ඉහළට අනෙන් අඟල් 2ක් විතර උස්සලා මෙන්න මේ වගේ වාටිය රේඛාව යන්තම් මෙහෙම හැඩ කර ගන්න. එතකොට දෙපැත්තෙන් එල්ලෙන ගතිය නැති වෙලා යනවා. ඊළඟට අපි මේ සාය කොටස් දෙක කපා ගමු. ඔයාලට පේන විදිහට කපලා අයින් කරගන්න. මේ තියෙනවා පිටිපස්සේ පළුවේ මේකින චූට්ටක් මෙහෙම රැලි කරලා තමයි ඉනට ඇල්ලෙන්නේ. ෆ්‍රන්ට් පළුවේ මේ පැත්තකින් ඕපන් එකක් එනවා. මම ඒ ඕපන් එක හදාගන්න විදිහ ඔයාලට දැන් කියලා දෙන්නම්. පළුව හරි මැද්දෙන් නවලා මැදින් කට් මාක් එකක් දාගන්න. ඊළඟට ඕපන් එක අපි දාන්නේ බොහෝ දුරට අපේ වම් පැත්තට. වම් පැත්තට දාන නිසා වම් පැත්ත ගන්න. ඔයාලා දකුණු පැත්තට දානවා නම් දකුණු පැත්තට මේ දේ කරන්න. ඔයාලා මැදින් දාගත්ත කට් මාක් එක තියෙනවනේ. මෙන්න මේ විදිහට මහුම් වාසි අඟල එළියට හිටින්න තියලා ඒ කොටසේ හරි මැද ලකුණු කරගෙන නැවත කට් මාක් එකක් දාගන්න. අපි එතනින් තමයි මේ පළු දෙක වෙන් කර ගන්න හදන්නේ. දාගත්ත කට් මාක් එකකින් මෙන්න මේ විදිහට රෙදි කොටස නවලා
ඇදේට කපන්න එපා. හොඳට රෙදි කොටස මේ විදිහට හදාගන්න. හදලා එලාගෙන අපි මේක මෙන්න මෙතනින් කපලා වෙන් කර ගන්නවා. කපා ගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි කොටස් දෙක තියෙන්නේ. ඊළඟට දැන් අපි කරන්න ඕනේ කොටස ආය කොටස කපලා ඉවත් කරගන්න එක. පහළ බලවාටිය කැපිලා යන මම රේඛාවක් ඇඳගත්ත ඒක වාටිය රේඛාව. එතෙන් සිට ඉහළට මම කොටසාය උසට අඟල් 1.5ක් එකතු කරලා ලකුණු කරලා ඉන රේඛාව ඇඳ ගන්නවා. මෙතනදී ඔයාලා ඉතිරි වෙලා තියෙන රෙදි කොටසෙන් තමයි සාය කොටස් දෙක කපා ගන්න ඕන. මම මුලින්ම කොටසාය එක පළුවක් තමයි මේ කපා ගන්නෙ. මේ තියෙන්නේ කොටසායේ ඉස්සරහ පළුව. උකුල දක්වා උස ලකුණු කරලා මම එතෙන්නුත් හරහට රේඛාවක් ඇඳ ගන්නවා. ඉන රේඛාව ඉනවට හතරට බෙදලා අඟලක මැහුම් වාසි එකතු කරලා ලකුණු කරනවා. උකුල රේඛාවේ උකුල වට හතරට බෙදලා අඟලක මැහුම් වාසි එකතු කරලා ලකුණු කරනවා. උකුල රේඛාවේ මිම්මම වාටිය රේඛාවේ ලකුණු කරනවා. ලකුණු කරලා එතනින් ඉහළට ඔයාලට ඒ ලයින් හැඩය අවශ්‍ය පරිදි ඉදිරියට ලකුණු කරලා ඒ ලයින් හැඩය මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. මම උකුල රේඛාවේ මෙම්මට වඩා අඟල් 2ක් තමයි වාටිය රේඛාව ලකුණු කරේ. ඊළඟට ඔයාලට පේන විදිහට මෙන්න මේ විදිහට කපාගෙන මෙතනත් අපි මෙතනින් චූට්ටක් ඉහළට තමයි කපාගත්තේ. මොකද දෙපැත්තෙන් එල්ලෙන නිසා. මේ රෙදි කොටසෙන් මම කපන්නේ කොටසායේ පිටිපස පළුව. මට මේක බෝඩර් එකක් හින්දා එක සමාන ඩිසයින් එකකින් කපා ගන්න බෑ. පිටිපස පළුව රෙද්දෙන් කවර් වෙන හින්දා තමයි මම මේ බෝඩර් කොටස දාගන්නේ. නැත්තම් ඩිසයින් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ දිග සායටත් බෝඩර් කොටස තියෙනකොට අර ඒ ඩිසයින් එකේ වෙනස ලස්සනට පේන්නේ ඉස්සරහට බෝඩර් එක නැතිව ආවොත්. මම පිටිපස්ස පළුව තමයි මෙතනදී මේ කපා ගන්නෙ. ඔයාලා කපාගත්ත ඉදිරිපස්ස පළුව තියලා ඔයාලට පුළුවන් ඒ සමානවම පිටිපස්ස පළුවත් කපා ගන්න. ඔයාලට මේක රෙදි තියෙනවා නම් එකවර පළු දෙකම උනත් කපා ගැනීමේ හැකියාව තියෙනවා. සාය කොටස් කපලා ඉවරුණාට පස්සේ අපි බලමු කොහොමද 60 කොටස් කපා ගන්න කියලා. මම මෙතනදී ෆ්‍රන්ට් පළුව සහ බැක් පළුව දෙකම එකවර තමයි 60 කොටසේ කපා ගන්නෙ. මෙතනදී මම රෙදි කොටස් දෙකක් අරගෙන එකවර දෙකට නවාගෙන තියෙනවා. නැම්මට තමයි පළු දෙකම කපා ගන්නෙ. මේ ගවුමේ අංශයට තමයි අපි ෂිපර් එක අල්ලන්නේ. මුලින්ම ඇදැල්ල රේඛාවක් අඳින්නේ. එතනින්නම් පහරට අඟලක් ලකුණු කරලා නැවත රේඛාවක් අඳින්න. ඇඳලා ඊළඟට ඔයාලගේ උරහිස මිම්ම දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරපු මිම්ම ගන්න. මගේ පිළිතුර 7.3 කාලයි. අන්නේ 7.3 කාල වල ලකුණු කරන්නේ ඔයාලගේ අත්පටිය උස ඔයාලා ගත්තනේ. අන්නේ ඒ උස අඟල් 5යි මට ඕනේ. අන්නේ අඟල් 5 තියාගන්නේ මම දෙවණියට ඇඳගත්ත රේඛාව උඩින් තියලා 7.3 කාල මෙන්න මේ විදිහට ලකුණු කර ගන්නවා. මෙන්න මේ විදිහට අත්පටි කොටසේ උස ඉහළට හිටින්න තියලා දෙවණියට ඇඳගත් රේඛාව ඉඳන් ඉහළට තියලා රැගල් උස 7.3 කාල මම මේ විදිහට ලකුණු කර ගන්නවා. ලකුණු කරලා එතනිනුත් රේඛාවක් ඇඳ ගන්නවා. මේ ඇඳෙන්නේ අපේ පපු රේඛාව. මේ විදිහට කපන ක්‍රම දෙක තුනක් තියෙනවා. මම තවත් වීඩියෝකින් වලට තව ක්‍රමයකට කපලා පෙන්නන්නම්. මේ විදිහ අපිට එකපාරම රෙද්ද කපා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා ඒ විදිහටම ඔයාලට පුළුවන් ඔයාලගේ ඉන දක්වා උස ලකුණු කරන්න. අපේ අත්පටියේ උස අඟල් 5යි. ඒක දෙවනි රේඛාව ඉඳලා ඉහළට තියාගත්තා. මගේ ඉන උස වෙන්නේ 14.5යි. ඔන්න අත්පටි කොටසේ අඟල් 5 ඉහළට තියාගත්තා. ඉන උස 14.5යි. ඉන උස 14.5ට එකතු කරන්නේ මැහුම් වාසි අඟල් භාගයක්. එකතුකට 15ක් විදිහට මෙන්න මේ වගේ ලකුණු කර ගන්නවා. අඟල් ඉන උසින් ඉන රේඛාව අඳින්න. දැන් ඔයාලා රේඛා ටික ඇඳගෙන ඉවරයි. ඊළඟට තියෙන ඔයාලට හරස් මිමි ලකුණු කරන්න. පපුවට 4ට බෙදලා අඟලක් එකතු කරලා ලකුණු කරන්න. පපුවට 4ට බෙදුනහම මට ලැබෙනවා පිළිතුර 9.5ක් විදිහට අඟලක මැහුම් වාසි තියෙනවා. ඉන රේඛාව ඉනවට 4ට බෙදලා ලකුණු කරනවා. ඉනවට 4ට බෙදුනහම මට ලැබෙනවා 7.5යි කියලා. ඉනවට 4ට බෙදුනහම මට ලැබෙනවා පිළිතුර අඟල් 7.5. ඊට පස්සේ මම මේකට අඟලක ඩාට් සහ අඟලක මැහුම් වාසි එකතු කරනවා. ඉනවට 4ට බෙදලා අඟලක ඩාට් සහ අඟලක මැහුම් වාසි එකතු කරනවා.
එකතු කරලා අංශය හැඩ කර ගන්නවා. ඊට පස්සේ අපි ඩාට් එක ලකුණු කරමු. ඩාට් එක ලකුණු කරන්න මැහුම් වාසි අඟල ඇරලා ඉන රේඛාව හරි මැදින් දෙකට බෙදන්න. ඕනම කෙනෙක්ට මේ ඩාට් එක අඟල් 4ක් 4මාරක් අපිට තියන්න පුළුවන්. ඔයාලට උස කෙනෙක් නම් අඟල් 4මාරක ඩාට් එකක් තිබ්බ හැකි. මිටි කෙනෙක් නම් අඟල් 4ක ඩාට් එකක් තියන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් යාළගේ පොයින්ට් දක්වා උසට අඟලක් එකතු කරලා මෙතන ලකුණු කරලා ඩාට් එකේ උස ලකුණු කරනවා. ඔයාලා පොයින්ට් උස ලකුණු කරනකොටත් ඔයාලා කරන්නේ ඔයාලගේ පොයින්ට් දක්වා උස මගේ 9මාරයි. ඒකට මැහුම් වාසි අඟලක් එකතු වුනහම 10මාරයි. ඒ 10මාර ලකුණු කරන්නේ ඔයාලා කලින් උස මෙමි ලකුණු කරපු ආකාරයටමයි. අර ඔයාලා අත්පටියට තියාගත්ත අඟල් 5 දෙවනි රේඛාව ඉඳලා ඉහළට අතෑරලා 10මාර මෙන්න මේ විදිහට ලකුණු කරගන්න. එතකොට බලන්න ඔයාලට මේ අඟල් 4මාරක ඩාට් එකක් එනවා. මේක සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට අපිට මේ පොයින්ට් උස ලකුණු කරන්න අත්‍යවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් අඟල් 4ක 4මාරක ඩාට් එකක් දෙන්න. ඊට පස්සේ ඩාට් එක ඇඳ ගන්න. ඩාට් එකේ මැද ඉඳලා දෙපැත්තට අඟල් භාග ලකුණු කරලා අඟලක ඩාට් එකක් ඔයාලා මෙතනදී ඇඳ ගන්න ඕනේ. ඊළඟට ඔයාලා මෙතන දැන් අපි හදාගන්න අපේ කරපළල. ඒක හදාගන්න විදිහ බලමු. ඔයාලා කරපල්ල ගන්නවනේ. අන්නේ කරපල්ල දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරන්න. මෙතනදී මම ඔයාලට කියලා දෙන්නම් කරපල්ල ගන්නකොට ඔයාලා හිතන්නකෝ ඔයාලා කරපල්ල ගන්නවා කියලා. එයාගේ කරපල්ල අඟල් 8ක් තියෙනවා කියලා හිතන්න කරපල්ල. එතකොට ඔයාලා මේකේ පටි කොටස් දෙකක් නේ අල්ලන්නේ. එතකොට ඔයාලා මේකේ අඟලක පටි කොටස් දෙකක් දෙපැත්තෙන් අල්ලපුවාම මොකෑ වෙන්නේ? ඔයාලා අඟල් 8ක් කරපල්ල ගන්නවා. අරගෙන ඔයාලා පටි කොටස් දෙකක් දෙපැත්තෙන් අල්ලනවා අඟලේ ගහන. එතකොට මොකෑනේ අඟලේ පටි කොටස් දෙකක් ගියාම මොකෑ මේක වෙන්නේ? අඟල් 6කට අඩු වෙනවා කරපළල. පැහැදිලි නේද? එතකොට ඔයාලට අවශ්‍ය කරපළලට ඔයාලා අල්ලන්න හිතන් ඉන්න පටියේ පළලත් එකතු කරලා තමයි ඔයාලා මෙතන ලකුණු කරන්න ඕනේ. එතකොට මට අවශ්‍ය කරපළල 8යි. මට අවශ්‍ය කරපළල 8යි. මම අඟලක පටියක් අල්ලනවා. එතකොට අඟල් 2යි පටි කොටස් දෙකට. එතකොට 8යි 2යි 10යි. මෙන්න මේ 10 තමයි ඔයාලා දෙකට බෙදන්න ඕනේ. දෙකට බෙදලා ඒකට තමයි ඔයාලා මැහුම් වාසි භාගයක් එකතු කරන්න ඕනේ. මෙතන ගොඩක් අය වරද්ද ගන්නවා. එතකොට ඔයාලට ලැබෙනවා පිළිතුර 5මාරක් කියලා. ඔන්න අපේ කරපළල ලකුණු කරා. ඊට පස්සේ ඔයාලට ලොකු දෙයක් කරන්න නැහැ. මෙතන ඉඳලා මෙතනට ගහන්න ලම්බක රේඛාවක් පපුව රේඛාව දක්වා. ඔයාලට මෙතනත් ක්‍රම කීපයකට හැඩ කරගන්න පුළුවන්. ඒ හැඩ කරන්නේ කොහොමද? එහෙම හැඩ කරාම මොකක්ද වෙන්නේ කියන එක මම ඔයාලට කියන්නම්. ඔයාලට මේකෙදී මේක මෙතන ඉඳලා මෙන්න මෙහෙමම මෙතනට යා කරලා චූට්ටක් මෙහෙම කර්ව් ෂේප් එකකට අරගෙන මෙතන ගිහිලිකට ඇඳ ගන්නත් පුළුවනි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මෙතන ඉඳලා අඟලක් විතර ඉහළට ඔන්නෝම ලකුණු කරලා මෙන්න මේ විදිහට කීලිකට ඇඳ ගන්නත් පුළුවනි. ඔයාලා මෙතන ඉඳලා මේ හරි මැද හොයලා චූට්ටක් පොන්චි ෂේප් එකකට ඔන්නෝම කීලිකට කපා ගත්තොත් ඔයාලගේ ආම් හෝල් එක පේන ප්‍රමාණය අඩුයි. මෙහෙම කරත් ඔයාලගේ ආම් හෝල් එක පේන ප්‍රමාණය වැඩි. ඔයාලට කස්ටමර් කෙනෙක් කිව්වොත් ගොඩක් කිහිල්ල පේන කපන්න එපයි කියලා ඔයාලට පුළුවන් මේ විදිහට කපන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ විදිහට කපලා දෙන්න. මම අද කපන්නේ මේ විදිහට. දැන් මම මේ කපලා අයින් කර ගන්නවා. දාගත්ත මැහුම් වාසි අඟලෙන් ඔයාලට පුළුවන් ඇතුල් පැත්තට ඔන්න ඔහොම නවන්න. නවලා මෙතන කිහිලි කට කපා ගන්න. මෙතනින් ඉනත් අඟල් 3 කාලක් විතර උස්සලා ඉන රේඛාව හැඩ කරගන්න. එතකොට දෙපැත්තෙන් එල්ලෙන්නේ නැහැ. පළු 4ටම වදින්න ඩාට් එක කට් කරගන්න. ඩාට් එකේ උසත් මාක් කරගන්න අනිත් පැත්තට පිටපත් වෙන්න. මම මේ පළුව මගේ බෑක් සයිඩ් එක විදිහට ගන්නවා. මේකේ අපිට තියෙන මෙතන නමලා මහ ගන්නවල තියාගත් මහම් වාසිවදී. ඒ කොටස අයින් කරලා මම කියලා දෙන්නම්. ෆ්‍රන්ට් පළුව ඔයාලට කර මෙන්න මේ විදිහටම තියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන චූට්ටක් කර ෂේප් කරගන්න. මම දැන් ඔයාලට කියලා දෙන්නේ කොහොමද ඒක කරගන්න කියලා.
ඔයාලා කස්ටමර්ගෙන් ගන්නවා කර උසක් කර ගැඹුරක් ගන්නවා. මං කස්ටමර්ගෙන් ගත්ත කර ගැඹුර තමයි අඟල් 7.5. එතකොට මේ අඟල් 7.5 ඔයාලා ගැදරින් එකක් මම මෙතන යනවනේ ඔහොම. එතකොට මෙතන ගැදර් කරන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මේ 7.5ම ගන්න. ඔයාලා මේක ගැදර් කරනවා නම් ඔයාලා මේකෙන් අඟලක් අඩු කරන්න. එතකොට මට ලැබෙනවා 6.5. අන්නේ ලැබුණ 6.5 ඔයාලා කර ගැඹුර මේකේ ලකුණු කරන්න ඕන. කර ගැඹුර කොහොමද ලකුණු කරන්නේ? කලින් ඔයා උසවල් ලකුණු කරපු විදිහටම අත්පටිය අඟල් 5 අතරින්න උඩට දෙවෙනි රේඛාවෙන් තියාගන්න. මට ලැබුණ කර ගැඹුර අඟල් 6.5. ඒ කියන්නේ අවශ්‍ය කර ගැඹුර 7.5යි. මේක ගැදර් කරනකොට කර ටිකක් ආයි පාත් වෙන හින්දා මම අඟලක් අඩු කරලා මෙතන 6.5ක් විදිහට ලකුණු කරනවා. ලකුණු කරලා ඊට පස්සේ ඔයාලා කරන්න ඕන මෙතන කරේ ෂේප් එක ඔන්නෝම හදාගන්න. හදාගෙන මැහුම් වාසි අඟල් භාගයක් තියලා මේක කපලා අයින් කරගන්න. කොට ඔයාලගේ ෆ්‍රන්ට් පළුව හිටින්නේ මෙන්න මේ විදිහට. මෙතනින් පොඩි ගැද එකක් ඔන්න ඔය විදිහට යනවා. ඉතිරි වුණ රෙදි කොටසක් අරගෙන ඔයාලා කර මෙන්න මේ විදිහට කපා ගත්තොත් ඔයාලට අවශ්‍ය වෙනවා මේක කර මහ ගන්න පේසිම් පටියක්. ඒකින්ද පේසිමක් කපා ගන්න ෆ්‍රන්ට් පළුවට විතරක්. නැම්මට නැම්ම හිටින්න තියාගෙන කරේ හැඩයට පේසිම් කොටසක් කපා ගන්න ඕනේ. ඊට පස්සේ මම අත්පටි දෙක කපා ගත්තා. මගේ අත්පටියක මම උස ගත්තේ 5යි. ඒ කියන්නේ සම්පූර්ණ අත්පටි උසෙන්නේ මේ වගේ දෙගුණයක්. ඒ කියන්නේ අඟල් 10යි. අඟල් 10ට ඔයාලා අඟල් දෙකක මැහුම් වාසි එකතු කරන්න මොකක් හරි ඇඩ්ජස්ට්මන්ට් එකක් වුණොත් හදාගන්න. 10ට දෙකක් එකතු කරාම මට ලැබෙනවා පිළිතුර අඟල් 12ක් විදිහට. අන්නේ අඟල් 12ක් දිග පටියක් තමයි කපන් තියෙන්නේ. පටි කොටසේ පල්ල මන් 3ක් අරගෙන තියෙනවා. මම මේ කොටස හදාගත්ත විදිය කියන මට අවශ්‍ය පටියේ පළල අඟලයි. අවශ්‍ය පල්ල වගේ දෙගුණයක් සහ තව මැහුම් වාසි අඟලක් තමයි ඔයාලට ඕන වෙන්නේ. ඒ කියන්නේ අඟලක පටියක් නම් ඔයාලට අඟල් 3ක් ඕනේ. අඟල් 1.5ක පටියක් නම් ඔයාලා අඟල් 4ක් පල්ල පටි කොටසක් තමයි කපා ගන්න ඕන. අවශ්‍ය පළල වගේ දෙගුණයක් සහ තවත් මැහුම් වාසි අඟලක් තමයි පටි කොටස හදා ගන්න ඔයාලා මිනුම ගණනය කර ගන්න ඕනේ. මුලින්ම බැක් පළුවේ ඩාට් මහගෙන මං ඒකේ කර මහ ගන්න ඔයාලා තියාගත්ත මැහුම් වාසි අඟල දෙකට නවල තමයි ඔයාලා කර මහ ගන්න ඕනේ. ඊළඟට ෆ්‍රන්ට් පළුව ගන්න. ෆ්‍රන්ට් පළුවෙත් අපි කර මහගෙනෙමු. හොඳ පිට හිටින්න පේසිම සහ හැට්ට කොටස තියාගෙන කර ලස්සනට මහ ගන්න. කරවල් මහනකොට අදින්න එපා. කරේ ෂේප් එක ඒ විදිහට මහ ගන්න try කරන්න. එතකොට තමයි කරක් ලස්සනට අපිට මහ ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මහ ගත්ත නූල කැපෙන්නේ නැති වෙන්න ඔයාලා මේකේ කට් මාක් දා ගන්න ඕන. පේසිම ලස්සනට අනිත් පැත්තට හරව ගන්න. පේසිම පැත්තට සීම් එක හරවලා ළඟින්ම අවුට්ලයින් එකක් මහ ගන්න. ඒ විදිහට අවුට්ලයින් එකක් ගහගත්තාම අපිට හරිම ලේසියෙන් පේසිම මෙහෙම හදා ගන්න පුළුවන් ලස්සනට. ඔයාලට පුළුවන් මෙතන උඩිනුත් අවුට්ලයින් එකක් මහන්න. කැමති නම් විතරයි නැත්නම් අයන් කරගන්නත් පුළුවන්. මම මෙතනදී උඩිනුත් අවුට්ලයින් එකක් මහ ගන්නවා. මහලා ඉවරුණාට පස්සේ පේන්නේ මේ විදිහට. මම දැන් ෆ්‍රන්ට් පළුවේ ඩාට් මහ ගන්නවා. අපි තියාගත්ත අඟල් භාගේ ඩාට් එක තමයි මේ මහ ගන්නෙ. පේසිමේ යට ඕලොක් කරගන්න. ඕලොක් කරගෙන අපි මේකේ දැන් මැදට ඉලාස්ටියක් අල්ලන්න යන්නේ. මම මෙතනදී කාලි ඉලාස්ටියක් තමයි අල්ලන්නේ. ඔනට බේබි ඉලාස්ටික් එකක් වුණත් අල්ල ගන්න පුළුවන්. මේ විදිහට මැදින් ගැදර් කරගන්න ඉලාස්ටියක් අල්ල ගන්නවා. මේ විදිහට තමයි ඉලාස්ටිය අල්ලගත්තට පස්සේ පේන්නේ. දැන් හදන්නේ කිහිලි කට ෆිනිෂ් කරගන්න. බයස් පටියක් කපාගෙන හොඳ පිට තියලා මහගෙන යන්න. මහලා ඉවර වෙලා ඔයාලට පුළුවන් මේක කට් මාක් දාගන්න. කට් මාක් දාලා බයස් පටිය පැත්තට සීම් එක හරවලා අවුට්ලයින් එකක් මහ ගන්න. මේ බයස් පටිය අනිත් පැත්තට හරව ගන්න තමයි යන්නේ. එතකොට ඔයාලා ලස්සනට මේක මෙතන හරව ගන්න පුළුවන් වෙනවා. අවුට්ලයින් එක මහලා ඉවර වෙලා කන පිට පැත්තට මෙන්න මේ විදිහට නවලා ලස්සනට මහ ගන්න. මේ විදිහට පළු දෙකේම කිහිලි කටවල් 4 මහ ගන්න.
හැට්ට කොටස් වල වැඩි වුණාට පස්සේ අපි බලමු කොහොමද සාය කොටස් හදාගන්නේ කියලා. පිටිපස්ස පළුවේ දිග සාය කොටස ගන්න. සාය කොටස අරගෙන වැඩිපුර තියාගත්ත ප්‍රමාණය රැලි කරගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයාලා රැලි කරගන්න පුළුවන්. ඔයාලා වැඩිපුර තියාගත්ත ප්‍රමාණය තමයි මෙතනදී රැලි කරගන්නේ. මේ විදිහට රැලි කරගෙන ඔයාලා හදා ගන්න ඕන. ඔයාලගේ කොට සාය කොටසේ ඉනේ ප්‍රමාණයට දිග සාය කොටසේ ඉන රැලි කරගන්න ඕනේ. ඊළඟට පිටිපස්ස පළුවේ කොට සාය කොටස අරගෙන ඔයාලා රැලි කරගත්ත දිග සාය කොටස තියලා මේ විදිහට ඉන මූට්ටු කරගන්න. ඊළඟට පිටිපස්ස හැට පළුව අරගෙන ඔයාලා හදාගත්ත සාය කොටස මේකට මූට්ටු කරනවා හොඳ පිට තියලා. මෙන්න මේ විදිහට මූට්ටු කරගන්න ඕනේ. ඉනේ මූට්ටුව ඩබල් මහගන්න. මහල සීම් එක ඕවලොක් කරගන්න. පිටුපස්ස පළුවේ වැඩි වුණාම අපි බලමු ඉස්සරහ පළුවේ කොහොමද සාය කොටස හදාගන්නේ කියලා. ඔයාලා මේ ඕපන් එක තියාගත්ත තැනින් මෙන්න මේ විදිහට හීනියට ඉස්සරහ සාය කොටසේ පළු දෙකේම ඕපන් එක මහ ගන්න ඕන. හීනියට නවලා මහ ගන්න. පළු දෙකේම මේ විදිහට මහ ගන්න. ඊළඟට සාය කොටස් දෙකේම, ඒ කියන්නේ ඉස්සරහ පළුවේ සාය කොටස් දෙකේම ඉන රැලි කරගන්නවා. ඔයාලා පිටිපස්ස පළුවේ ඉන රැලි කරගත්ත විදිහටම. එතකොට පළු දෙකකට තමයි රැලි වෙන්නේ. ඊළඟට ඉස්සරහ පළුවේ කොටසාය අරගෙන අපි ඒක හරි මැද්දෙන් දෙකට නවලා කට් මාක් එකක් දාගෙන ඊට පස්සේ මැහුම් වාසි අඟල එතන ඉඳලා ඉස්සරහට තියලා ඒ කොටසේ මැද හොයා ගන්නවා. ඒ තමයි අපේ ඩාට් එක වදින තැන. එතන ඉඳලා අංශයේ පැත්තට තමයි කොටසාය කොටස ඇල්ලෙන්නේ. ඔයාලට පේනවා හරියටම අපේ ඩාට් එක කෙලින් තමයි අපේ 60 කොටස ඩාට් එක කෙලින් තමයි ඕපන් එක තියාගන්න ඕන මෙතනදී. ඊළඟට රැලි කරගත්ත අනිත් කොටසත් අරගෙන ඉනට අල්ලලා මූට්ටු කරගන්නවා. ඔයාලට පැහැදිලි ඇති මෙතනදී මම කොහොමද මේක හදාගත්තේ කියලා. ඊළඟට ෆ්‍රන්ට් පළුවේ 60 කොටස අරගෙන අපි සාය කොටස මූට්ටු කරන්න යන්නේ. හොඳ පිට තියලා මූට්ටු කරන්න. ඔයාලා හදාගත්ත සාය කොටසේ ඕපන් එක ඔයාලගේ 60 කොටස ඩාට් එකට හිටින්න තමයි ඔයාලා මෙතනදී තියාගන්න ඕනේ. තියලා මූට්ටු කරගන්න තියෙන්නේ. මේ මැහුමත් ඩබල් මහ ගන්න. ඉනේ සීම් එක ඔලොක් කරගන්න. මහලි වරුණාට පස්සේ පේන්නේ මේ විදිහට. ඊළඟට අපිට තියෙන්නේ අත්පටි කොටස් දෙක හදාගන්න. මේ විදිහට ඔයාලා තියාගත්ත මැහුම් වාසි වලින් අඟල් භාගයට මූට්ටු කරලා මේ පටිය අනිත් පැත්තට හරව ගන්න. මම මෙතනදී මේ පටිය අනිත් පැත්ත හරව ගන්නගෙන ලූප් ටර්නර් කියන උපකරණය මේක රුපියල් 150ක් වගේ වෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට අවුට්ලයින් එකක් මහ ගන්න. එහෙම නැත්නම් ඔයාලට පටි කොටස අයන් කර ගන්නත් පුළුවන්. පටි කොටස් දෙකම මේ විදිහට හදාගන්න. පටි කොටස් දෙකේ අවසානයේ මම මේ විදිහට පුච්ච ගන්නවා. ඔයාලට පුළුවන් මෙතන නමලා මහ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕලොක් කරන්නත් පුළුවන්. ඔයාලට කැමති දෙයක් මෙතනට කරගන්න පුළුවන්. ඊළඟට තියෙන පටි කොටස් දෙක ගවුමට මූට්ටු කරගන්න. ඔයාලා අඟලක මැහුම් වාසි තියාගත්තනේ. අන්නේ අඟල පහලට හිටින්න තියලා මම මේ විදිහට මූට්ටු කරගන්නවා. මේ විදිහට පිටිපස්ස පළුවට සහ ඉස්සරහ පළුවට පටි කොටස් දෙක මූට්ටු කරගන්නවා. ඊළඟට මම මේකේ අංශය මූට්ටු කරන්න යන්නේ. මේ විදිහට හොඳ පිට තියලා මැහුම් වාසි අඟලෙන් අංශය මූට්ටු කරනවා. ඉනේ සීම් එක මතක හිටින්න තියාගන්න. මෙතනදී අපි සාය එක දිගට මූට්ටු කරන්නේ නැහැ. ඉනේ ඉඳලා පල්ලෙහාට අඟල් 4ක් විතර සාය කොටස් දෙකම අහුවෙන්න මූට්ටු කරලා ටැග් කරනවා. ටැග් කරලා මම කොටසාය කොටස මේ විදිහට ඔස්සලා ඔයාලා මැහුම නවත්තපු තැන ඉඳලා පල්ලෙහාට දිග සාය කොටස විතරක් මූට්ටු කරගෙන යනවා. පහළට යනකොට ඔයාලා අඟල් භාගෙට සාය කොටස මූට්ටු කරගෙන ෂේප් කරන්න. ඊළඟට මෙන්න මේ විදිහට ඔයාලා මහගත්ත තැනට පොඩි කට් එකක් දාගන්න. දාගෙන එතන ඉඳලා පහළට අපි මූට්ටු කරන්නේ කොටසාය කොටස විතරයි. දිග සාය කොටස වල කට් එක දාගෙන ඇතුල් පැත්තට නවලා කොටසාය කොටසේ අංශය විතරයි එතන ඉඳන් පහළට මහගෙන යන්නේ. මේ විදිහට තමයි සාය කොටස් දෙක තුනක් තියෙනකොට ඔයාලා අංශය මහගන්නේ ඕනම ඇඳුමක. ඒ විදිහටම තමයි පේනව නේද කොටස් දෙකකට මැහිලා තියෙන්නේ. ඒ විදිහටම තමයි අනිත් පැත්තේ අංශය මහගන්නේ. මෙතනදී අපි ෂිපර් එකක් අල්ල ගන්නවා අංශයට. ඒක නිසා මම මුලින්ම කරන්නේ කිහිලි කටේ ඉඳලා ඉන දක්වා මේ විදිහට ෂිපර් එක අල්ලන්න ඕන කොටස පින් කර ගන්නවා. මට එතකොට මහගන්න ලේසි නිසා. ඊට පස්සේ මම එතන ඉඳලා පහළට ෂිපර් එක ඉනෙන් පල්ලෙහාට අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නැත්තම් මේක අඳින්න අමාරුයි. ටිකක් මූට්ටු කරනවා අඟල් 1මාරක් විතර සාය කොටස් දෙකම.
ඊට පස්සේ නැවතත් අර කලින් කරා වගේම තමයි මුලින්ම මහලා ඉවර කරගත්ත තැන ඉඳලා පල්ලෙහාට දිග සාය කොටස මෝට්ටු කරනවා. ඊට පස්සේ එතනින් කට් එකක් දාලා කොට සාය කොටස මෝට්ටු කරනවා. ඊළඟට අංශයේ මේ සෑම කොටසක්ම මෝට්ටු කරගන්න. හැබැයි ෂිපර් එක අල්ලන පැත්තේ අංශය ඔයාලා මේ විදිහට වෙන වෙනම තමයි ඕලොක් කරගන්න ඕනේ. ඔයාලට පේනවා මේ සාය කොටස් වලත් මම මේ හැම තැනක්ම ඕලොක් කරගෙන තියෙන්නේ. මේ විදිහට ඕලොක් වදින්න ඕන හැම තැනක්ම ඔයාලා ඕලොක් කරගන්න. ඊළඟට අපිට තියෙන සාය කොටස් දෙකේ වෙන වෙනම වාටි මහ ගන්න. මම මුලින්ම කොට සාය කොටසේ වාටිය මහ ගන්නවා. මම අඟලක මැහුම් වාසි තියන් තිනවා. අන්නේ අඟල මේ විදිහට නවලා මම වටේටම කොට සායේ වාටි මහ ගන්නවා. ඊළඟට මම දිග සායෙත් වාටි මහ ගන්නවා. ඕපන් එකේ ඉඳලා තමයි පටන් ගන්නෙ. මම එතනත් මැහුම් වාසි අඟලක් තියාගෙන තියෙනවා. ඒ අඟලෙන් මෙන්න මේ විදිහට නවලා දිග සායෙත් වාටි මහ ගන්නවා. අවසාන වශයෙන් අපිට දැන් තියෙන මේකේ ෂිපර් එක අල්ල ගන්න. ඔයාලා අඟලක මැහුම් වාසිනේ සයිඩ් එකේ තියාගත්තේ මම ඒ අඟල මාක් කරගන්නවා. ඇඳුමේ පාටටම ෂිපර් එකක් තෝරගන්න. ෂිපර් ෆුට් එක මාරු කරගන්න. මම මෙතනදී ඉන්විසිබල් ෂිපර් එකක් අල්ලන්නේ. ඇඳුමේ හොඳ පිටට ෂිපර් එකේ හොඳ පිට තියන්න. මෙන්න මේ විදිහට තියලා අඟලේ මැහුම් වාසි වලින් අල්ලගෙන යන්න. ඔයාලා මේ ටැග් කරගත්ත තැනට ඊට පස්සේ වලට පුළුවන් ෂිපර් එක වහලා මෙතන මේ මූට්ටු කරපු තැන සහ ෂිපර් එකේ ඉන මූට්ටුව තියෙන තැන මාක් එකක් දාගන්න. එතකොට වලට ෂිපර් එක උසකොට යන්නේ නැති වෙන්න අල්ල ගන්න පුළුවනි. ඊට පස්සේ වල දාගත්ත මාක් එක මත එක හිටින්න මෙන්න මේ විදිහට තියලා ඔයාලට පුළුවන් ෂිපර් එක ගානට අල්ල ගන්න. ඔයාලා මේ විදිහට මාක් කරගෙන ෂිපර් එක ඇල්ලුවොත් ඔයාලට කොයිම වෙලාවකවත් ෂිපර් එක උසකොට යන්නේ නැහැ. පිළිවෙලට අල්ල ගන්න පුළුවන්. ෂිපර් එක අල්ලගත්තට පස්සේ වහලා බලන්න ෂිපර් එක හරියට ඇල්ලිලා තියෙනවද කියලා. මේ බලන්න ෂිපර් එක ලස්සනට අල්ලගෙන තියෙනවා. දැන් කරන්න ඕන මේ ෂිපර් එකේ උඩට පැනලා තියෙන කොටස මේ විදිහට සීම් එක ඇතුළට හිටින්න තියලා ටැග් කරගන්න තියෙන්නේ. මේ විදිහට ෂිපර් කොටස් දෙකම සීම් එක ඇතුළට තියලා ටැග් කරගන්න. දැන් අපි ගවුම මහලා ඉවරයි. මං හිතනවා වෙනද වගේම ඔයාලා ගොඩක් ආසාවෙන් වීඩියෝ එක බලන්න ඇති. ඉතින් ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න පුළුවන්. වීඩියෝ එක සම්බන්ධව ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දායන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් මතක ඇතුව subscribe කරන්න. ඔයාලට වටින යාළුවෝ ඉන්නවා නම් share කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරන් මං ආයෙත් ඉක්මනට මෙන්නම්. මගේ වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි.